එතකොට මේ අපිට මේ ගොඩනැගිල්ලක් හදනකොට මූලිකව මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඊට පස්සේ ගෙදරක් හදනකොට මට ගයක් හදන්න ඕන වුණාට මට ඉඩමක් තිබ්බට මට ගිහිල්ලා මාස් කෙනෙක් වගේ නැවිලා මට ඕන විදිහට ගයක් හදන්න බෑ. හොඳම උදාහරණ 2022 වෙච්ච ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක. ඒ ක්‍රයිසිස් එකත් එක්ක කරගෙන ගියපු ප්‍රොජෙක්ට්ස් වලින් 75% විතර නැවතුණා. ඒක ප්‍රොෆෙෂනල් කෙනෙක් ගාවටම යන්න ඕනේද ලසු? ආකිටෙක්ගේ වැඩේ ආකිටෙක් කරන්න ඕනේ. ස්ට්‍රක්චරල් ඉංජිනේර් වැඩේ ස්ට්‍රක්චරල් ඉංජිනේර් කරන්න ඕනේ. QS ගේ වැඩේ QS කරන්න ඕනේ. එයා ඔය හැම ලෝඩ් එකක්ම කන්සිඩර් කරනවා. ඒ ලෝඩ්ස් කොහොමද බිල්ඩින් එකට ඇප්ලයි වෙන්නේ? ඒ ඇප්ලයි වුණාම මොකද්ද බිල්ඩින් එකෙන් එන රියැක්ෂන් එක? මොන එලිමන්ට්ස් වලටද ඒ ලෝඩ් එක බෙදිලා යන්නේ? කියලා හැමදේම ඇනලයිස් කරලා බලලා බට් හැම වෙලෙම අපි හැම අවස්ථාවකදීම ඒ ප්‍රොෆෙෂනල් කෙනෙක් ඒ දේ ඩිසයිඩ් කරන්න කලින් සොයිල් ටෙස්ට් එකකටත් යන්න ඕනේද අනිවාර්යෙන් ඒ දේ කරන්න? දැන්ට ඕල්රෙඩි හදලා ඉවර වෙච්ච ගෙදරක් ගන්න යනකොට යන ප්‍රොසෙස් එක ඉන්ස්පෙක්ෂන් යනවාද? අපි ඉන්ස්පෙක්ෂන් යනවා නම් මොන වගේ ඉන්ස්පෙක්ෂන්ද කරන්න ඕනේ? මොන වගේ ડોකියුමන්ට්ස් අපි කලෙක්ට් කරන්න ඕනේ? කාගේ සහායද ගන්න ඕනේ? කියන දේවල් අපි වැඩිපුර කතා කරන්න ඕනේ. Pro Realtors Academy එකෙන් පවත්වන මේ පොඩ්කාස්ට් සීරීස් එකෙන් දෙවෙනි සෙෂන් එකට තමයි අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක්. ඒ කියන්නේ ඔයා දැනට දීපලක් අරගෙන මොකක් හරි ඉදිකිරීමක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ දැනට තියෙන දීපල දැනට තියෙන බිල්ඩින් එක ඔයා මොකක් හරි රෙනොවේෂන් එකක් අපි අලුත් වැඩියාවක් කරනවා වගේ හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා තව දැන් ඉඩමක් අරගෙන දැනට දැන් තමයි ඔයා සාමාන්‍ය මේ process එකේ ඉන්නේ planning process එකේදී දැනට ඉන්නව වෙන්න පුළුවන්. මේ ඕනම තැනක ඉන්න කෙනෙක් නම් මේ ඕනම ස්ටෙප් එකක ඉන්න කෙනෙක් නම් ඔයාලට තමයි අද අපි මේ දවසේ අපි කතා කරන්න ගෙනාවේ. ඒක තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රොපර්ටි එකක කන්ස්ට්‍රක්ෂන් එකක් කොහොමද කරගන්න පුළුවන් වෙන්නේ? බිල්ඩින් එකක් හදනවා නම් කොහොමද මේ වගේ ඔයගොල්ලන්ට තියෙන ගැටලු निराකරණය කරන්න තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කන්ස්ට්‍රක්ෂන් එක කියලා ගත්තහම සාමාන්‍යයෙන් මේකේ ලොකු ප්ලෑනින් එකක් තියෙනවා. ඊට අමතරව අපි අප්‍රූවල් සයිඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් තව අපි ලීගල් සයිඩ් එකක් තියෙනවා. ඊට අමතරව ඔයාගේ හරියට ඔයාගේ මුදල ෆයිනෑන්ස් පැත්ත කොහොමද මැනේජ් කරගන්න කියලා කියන දේවල්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේක කන්ස්ට්‍රක්ෂන් එක පොඩි කන්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේම ගෙයක් එහෙම නැත්නම් ලොකු ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම ස්ටෙප් එකකට කන්ස්ට්‍රක්ෂන් එකේදී හරි ප්ලෑනින් එක එහෙම නැත්නම් ඒක ගැන හරි නොලෙජ් එක තියෙන එක සෑහෙන වැදගත් වෙනවා. එතකොට කන්ස්ට්‍රක්ෂන් එකේදී මේ දේවල් හරියට ෆලෝ කරේ නැත්නම් එහෙම නැත්නම් ඔයා හරියට ලීගල් ප්‍රොසීජර්ස් හරියට ෆලෝ කරන්නේ නැතුව එහෙම නැත්නම් අප්‍රූවල් ප්‍රොසීජර්ස් ටික හරියට ෆලෝ කරන්නේ නැතුව එහෙම නැත්නම් ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එක හරි ප්‍රමිතියකින් නැතුව වගේ කරොත් ඔයගොල්ලෝම දන්නවා ඔයගොල්ලෝ සෑහෙන ලොකු ලොස් එකක්. එහෙම නැත්නම් ඔක එක්කෝ ඉදිකිරීම කරපු එක එක්කෝ සමහරක් වෙලාවට කඩන්න වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට පැනල්ටි එකක් වගේ දේවල්. ඉතින් මේ වගේ ගැටලු ගොඩකට එහෙම නැත්නම් වගේ කාලය මොකද සෑහෙන කාලයක් තිස්සේ එක් දෙයක් කරගෙන එනවා වෙන්න පුළුවන්. ඒතර මේ සෑහෙන ලොකු ප්‍රශ්නවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඒ දේවල් නොකර හරි විදිහට මේක කොහොමද කරගන්න පුළුවන්. හරි විදිහට කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් බලන්න ඕනේ ඒරියාස් එහෙම නැත්නම් දේවල් මොනවද කියන එක සම්බන්ධව තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රොපර්ටි කන්ස්ට්‍රක්ෂන් එක සම්බන්ධව කතා කරන්න ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට්ලා තමයි අපි හැමදාම සම්බන්ධ කරගත්තේ. ඉතින් Pro Realtors Academy එකෙත් අපේ ලෙක්චර් කරන property construction module එකේ ලෙක්චර් කෙනෙක් විදිහට ඉන්න අවුරුදු 13කට වැඩිය ඉන්ඩස්ට්‍රි එකේ දැනට වැඩ කරගෙන යන සහ මොරටු විශ්වවිද්‍යාලයේ මොරටු යුනිවර්සිටි එකේ සිවිල් ඉංජිනේර කෙනෙක් විදිහට ග්‍රැජුවේට් වෙලා ඉන්න
කසුන් විජේමාන්න අයිබෝවන් කසුන් අයිබෝවන්. එතුට කසුන් දැන් සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් හදනකොට අපිට මූලිකවම එන ප්‍රශ්නයක් තමයි දැන් අපි ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ දැන් අපි ගොඩනැගිල්ලක් හදනකොට. ඒ කියන්නේ ඉස්සෙල්ලා කොන්ට්‍රැක්ටර් කෙනෙක් හොයාගන්න එකද නැත්නම් අපිට තම සමහරක් වෙලාවට තම කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා ප්ලෑන් එකක් අදින්න නැතුවත් සමහරක් වෙලාවට හදන වෙලාවල් තියෙනවානේ. එතකොට මේ අපිට මේ ගොඩනැගිල්ලක් හදනකොට මූලිකව මොන වගේ දේවල්ද කරන්න ඕනේ කසෝ? ඔව් සිර දැන් අපේ සමාජයේ ඉන්න ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න ඕවා. අනිවාර්යයෙන්. නොදැනුවත්කම නිසා හරිය නැත්නම් ඒ කට්ටිය හරියට දැනුවත් වෙලා නැති හින්දා ඒ කට්ටියට ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. මොකද්ද අපි කරන්න ඕනේ? ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද කියන එක. ඉතින් එහෙම බැලුවාම දැන් හරි ක්‍රමයේ ගත්තොත් දැන් අපි මොන දේ කරන්න ගියත් අපි කරන්නේ මොකද්ද කියලා නිකන් ඔළුවෙන් හරි හිතා ගන්නවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ප්ලෑනින්. ඔව්. ප්ලෑනින් ප්‍රොසෙස් එක තමයි අපි මුලින්ම පටන් ගන්න. right. මුලින්ම දැනගන්න ඕනේ බිල්ඩින් එකක් හදනවා. හරි මම මොකක් හරි බිල්ඩින් එකක් ගෙදරක් කියලා ගමු. නැත්නම් ෂොප් එකක් කියලා ගමු. වැඩිපුරම අපි මේව කරන්නේ අපි ගෙයක් හදනවා කියලා ගමු. දැන් මම ගෙයක් හදනවා නම් මට ගෙයක් ඕනේ ඇයි කියන එක මම දැනගන්න ඕනේ. මගේ ගෙදර මොනවද තියෙන්න ඕනේ කියන එකත් මම දැනගන්නවා. ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ ගෙදරක් හදනකොට මට ගෙයක් හදන්න ඕන වුණාට මට ඉඩමක් තිබ්බට මට ගිහිල්ලා බාස් කෙනෙක් වගේ නැවිලා මට ඕන විදිහට ගෙයක් හදන්න බෑ. ඒකට තියෙන්න ඕනේ ඇප්‍රූවල් තියෙන්න ඕනේ. ඇප්‍රූවල් ගන්න මගේ අවශ්‍යතාවය අනුව මට ඇඳපු ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. right. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යන්න අවශ්‍ය ඩීටේල්ස් ටික තියෙන්න ඕනේ. කන්ස්ට්‍රක්ෂන් එක කරන කට්ටියට ටීම් එකට අදාළ කොන්ට්‍රැක්ටර්ට අපි කොහොමද කියන්නේ දැන් එයාට මං කිව්වට මට මගේ ගෙදර මේ වගේ තියෙන්න ඕනේ කියලා. එයා මට ඕන දේ කරන්නත් පුළුවන්. නැත්තම් එයාට ඕන දෙයක් කරලා එයාට කැමති දේ හිතාගෙන මං කියන එක එයා තේරුම් ගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. අන්තිමට මට ඕන දේ නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් මග අරගන්න යන්න ඕනේ ප්‍රොසීඩ් එකක් තියෙනවා පිළිවෙලක්. ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසීඩ් එකක්. ඉතින් අපි ඒ ගැන ඉන් ඩීටේල් කතා කරමු. මම මුලින්ම සාරාංශයක් කියන මුලින්ම තමයි ඔයාගේ රික්වයර්මන්ට් එක හරියට තේරුම් ගන්න එක. ඊට පස්සේ අපි ප්ලෑනින් ප්‍රොසෙස් එකට යන්න ඕනේ බිල්ඩින් එක ඩිසයින් කරන එක. ඒක හරි ප්‍රොෆෙෂනල් කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ට අවශ්‍ය ඩිසයින් එක කරගෙන ඒකට අවශ්‍ය අනිත් ඩිසයින්ස් ආකිටෙක්චරල් ඩිසයින් එක ස්ට්‍රක්චරල් ඩිසයින්ස් ඊට පස්සේ MEP ඩිසයින්ස් තව වෙන මොන හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම ඉන්කෝපරේට් කරගෙන ප්ලෑන් එක කරගන්නවා. ප්ලෑන් එක කරගත්තරමදී අපි ওই ප්ලෑන් එක ඉම්ප්ලිමන්ට් කරන්න අපිට කොච්චර සල්ලි ඕනද? ඊළඟට මිනිස්සු හිර වෙන තැන. කොස්ට් එක හදාගන්න. කොස්ට් එක ගැන අපි සමහරවිට අපි බාගෙට හදලා නවත්තපු ඒවා ගොඩක් තියෙනවා. ඉතින් මේ කොස්ට් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනේ. ඊළඟට හරි කෙනාට අපි කොන්ට්‍රැක්ට් එක කරන්න බාර දෙන්න ඕනේ. කොස්ට් එකේදී අපි නිකන් එතනදී අපිට දැන් මේ දවස්වල මොන හරි ඩොලර් රේට් එකේ වෙනසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒව කොහොමද අපි ඒක ඉදිරියේදී කතා කරනවද කසන් අපි වෙනම? ඔව් අපිට පුළුවන් දැන් ඒකට මම සාරාංශ වශයෙන් කියන්නම් ඒකේ ඒ වගේ දේවල් ඕන තැනක වෙන්න පුළුවන්. මොකද අපිට හොඳම උදාහරණ 2022 වෙච්ච ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක. ඒ ක්‍රයිසිස් එකත් එක්ක කරගෙන ගියපු ප්‍රොජෙක්ට්ස් වලින් 75% විතර නැවතුණා. කරේ හරිම පොඩ්ඩයි කම්ප්ලීට් කරේ. ගාන වෙනස් වුණා. ඉතින් ඒ ලොකු එස්කලේෂන් එකක් ආවා. ප්‍රයිස් වේරියේෂන් ස්ටෑන්ඩ් කරපු ඔක්කොම වතුරේ ගියා ගොඩක් කට්ටියගේ. ඉතින් ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. කේස් ඊට අමතරව ඕනම කොස්ටින් එකකදී අපි පොඩි කන්ටින්ජන්සි එකක් තියනවා. රයිට්. ඉතින් කන්ටින්ජන්සි එක ඇතුළත ගොඩක් වෙලාවට මැනේජ් කරගන්න පුළුවන්. අර වගේ අපි බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක් ආවේ නැත්තම්. එතෙන්දී කසුන් අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන්ද සාමාන්‍යයෙන් ඩිසයිනින් ස්ටේජ් එකේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කියනවා අර ප්‍රී කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකේ ගත්තහම මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් සැලකිලිමත් වෙන්නේ කියන්නේ දැන් එයා හදනකොට ප්‍රී කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එක ගත්තාම එයා කන්ස්ට්‍රක්ෂන් එක පටන් අරගෙනත් නෑ එතකොට ඒ අවධියේදී මොන වගේ දේවල් ගැනද බලන්න ඕනේ සාමාන්‍යයෙන් හරි ප්‍රී කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එක කියන්නේ අපි කන්ස්ට්‍රක්ෂන් එක පටන් ගන්නකම් වෙන හැමදේම රයිට් ඉතින් ඔය උතන්ට එනකම් ඇත්තටම එතන තමයි ප්‍රොජෙක්ට් එකේ බ්‍රේන් එක ප්‍රොජෙක්ට් එක සම්පූර්ණම ප්ලෑන් වෙන්නේ සහ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය හැම විස්තරයක්ම එකතු වෙන්නේ ඔන්න ඔතන. ඒ කියන්නේ තමයි සක්සස් එක තියෙන්නේ. සක්සස් එක තියෙන්නේ ප්‍රී කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකේ කොච්චර සක්සස්ෆුල් විදියට අපි කරනවද කියන්නේ. කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යනකොට ඒක තමයි ගේම් එක කියලා. එමුණත් ඒක නෙවෙයි ඒ වගේම ලොකු බරක් දෙන්න ඕනේ ප්ලෑනින් ස්ටේජ් එකට. රයිට්. දැන් අපි මුලින්ම මම කියවනේ අපි කරන්න ඕනේ තමන්ගේ රික්වයර්මන්ට් එක අවශ්‍යතාවය මොකක්ද කියන එක හරියට තේරුම් ගන්නවා. ඔව්. ඊට පස්සේ අවශ්‍යතාවය දැන් තියෙන අවශ්‍යතාවය ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන් නැසි. එතන මම කඩයක් කරනවා. මං ගාව සල්ලි තියෙනවා තට්ටු 3කට කඩේ කරා. හැබැයි
තව ඉස්සරහට සල්ලි එද්දි තව තට්ටු දෙකක් උඩට ගහන්න පුළුවන් නම් මම ඒකත් පොඩ්ඩක් ඔලේ තියා ගන්නවා. ඒ කියන්නේ දැනට හදන එකම නෙවෙයි පළවෙනි අවශ්‍යතාවය. ඒ කියන්නේ දැනට මම පළවෙනි ස්ටෙප් එකේ මේක ගියාට මට සල්ලි ආවට පස්සේ මම තව දෙයක් මෙහෙම කරනවා කියන එකක් දැම්ම ප්ලෑන් කරගන්න. හිතන්න ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට ඒවා හිතන්නේ නැහැ. ඒකට දැන් අපි දැනගෙන හිටියොත් දැන් පුළුවන් අපිට දැන් මූලික අවශ්‍යතාවය මොකද්ද? ඉස්සරහදී මොනවද තියෙන ප්ලෑන් කියන එකත් පොඩ්ඩක් හිතනවා. රයිට්. ඕකත් එක්ක යන්න ඕනේ. පළවෙනියට යන්න ඕනේ හරි ප්‍රොෆෙෂනල් කෙනෙක් ගාවට ඩිසයින් ප්‍රොසෙස් එක ඉනිෂියේට් කරන්න. ඒක ප්‍රොෆෙෂනල් කෙනෙක් ගාවටම යන්න ඕනේද කසු? මෙහෙමයි. දැන් ඔයාගේ කාර් එක හදන්න දෙන්නේ කාර් එක හදන්න පුළුවන් ටෙක්නීෂියන් කෙනෙක්ටනේ. ඔයා ඒක ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට දෙන්නේ නැහැ. ඇයි? එයා ඒකේ ස්පෙෂලායිස් නැති හින්දා. අන්න හරි. කාර් එක හදන්න ඒ මොටර් මෙකැනික්ස් ටෙක්නීෂියන් කෙනෙක් ගාවට යන්නේ. එයා තමයි දන්නේ කාර් එක හදන්න. ඉලෙක්ට්‍රීෂියන් දන්නවා ඉලෙක්ට්‍රිකල් වැඩ ගැන. ඒ වගේ තමයි මේකේ ආකිටෙක්ගේ වැඩේ ආකිටෙක් කරන්න ඕනේ. ස්ට්‍රක්චරල් ඉංජිනේර් වැඩේ ස්ට්‍රක්චරල් ඉංජිනේර් කරන්න ඕනේ. QS ගේ වැඩේ QS කරන්න ඕනේ. ඔය තුනම එක්කෙනෙක්ට කරන්නත් බෑ. ඔය තුනම ප්ලෑන් එකක් අඳින්න දැනගත්ත කියලා වෙන කෙනෙක්ට කරන්නත් බෑ. රයිට්. මොකද ගෙයක් ඩිසයින් කරනවා කියන්නේ අපි කොටු ටිකක් ගහලා මේක කුස්සිය මේක කාමරේ මේක සාලේ කියලා ස්පේස් එකක් ඇලොකේට් කරන එක විතරක් නෙමෙයි අසිර. ඒකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ආකිටෙක් තමයි සම්පූර්ණ ගෙදර හැඩතල ගැන සම්පූර්ණ වගකීම තියෙන යාට. එයා තමයි ඩිසයිඩ් කරන්නේ. මේ ගෙදර මොන වගේද දැක්කහම එන්න ඕනේ ෆීලින් එක. ඒ කියන්නේ අවුට් අපියරන්ස් ලුක් ඇන්ඩ් ෆීල් එකගේ අවුට් අපියරන්ස් එක කොහොමද? මේකේ සාලෙට ගියහම මොකද්ද පේන්න ඕනේ? සාලේ ඉන්න කෙනෙක්ට මොන වගේ හැඟීමක්ද දැනෙන්න ඕනේ කියන එක තමයි එයා දෙන්නේ. අපි ස්පේස් එකක් ඇලොකේට් කරාට ඕනම ස්පේස් එක මේ තියෙන සරවුන්ඩින් එකේ තියෙන දේවල් ලයිටින් කලර් එක අනුව ෆීල් එක වෙනස් කරන්න පුළුවන්. ඒතර මේ රික්වයර්මන්ට් එක දැන් අපේ බලන් ඉන්න ඔඩියන්ස් එකට කසුන් ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන රික්වයර්මන්ට් එක ආකිටෙක්ට් ගිහිල්ලා බ්‍රීෆ් කරලා මෙන්න මේ දේ තමයි අපිට ඕනේ කියන එක කියලා අපිට වැඩේ කරගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන්. දැන් ගොඩක් ක්ලයන්ට්ස්ලාට දැන් එහෙම අයිඩියා එකක් නැහැ. ඒ කට්ටිය කරන්නේ එයාට ගයක් හදන්න ඕන මට කාමර 3යි සාලේ කුස්සියයි තට්ටු දෙක නම් තට්ටු දෙක ඔයගේ තමයි යාලගේ රික්වයර්මන්ට්ස් එන්නේ. ඒ වගේ ඉන් ඩීටේල් කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඩීටේල් කියන්න අද ඉඳන් මේක බලන කෙනෙක්ට ආකිටෙක් කෙනෙක් ගාවට ගියොත් මේක තමයි මට ඕනේ මේ වගේ ලුක් ඇන්ඩ් ෆීල් එකක් ඕනේ මේ වගේ කියන්නේ ගෙදරට ආපුහාම මේ වගේ ෆීලිං එකක් තමයි එන්න ඕනේ කියන දේ පවා කියන්න පුළුවන්. එහෙම නොකියුවා ඒ ප්‍රොෆෙෂනල් ආකිටෙක් දන්නවා එයාගේ රික්වයර්මන්ට් එක මොකද්ද කියන එක ගන්න. දැන් එයා එහෙම දැන් අසීරාව කියන ආකිටෙක් කෙනෙක් ගාවට ආවට පස්සේ ඔයා කිව්වොත් මට කාමර 3ක ගෙදරක් ඩිසයින් කරලා දෙන්න. ඉතින් එතනින් එයා ඒක ගන්න නැහැ. එතනින් එහාට ඔයගෙන් ප්‍රශ්න මාලාවක් අහනවා. ඔයා මොන වගේ දේවල් වලද කැමති වගේ පාටවල් ඊට පස්සේ ඔයාට මොන වගේද ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ඔය ඔක්කොම බලලා තමයි ප්‍රොෆෙෂනල් කෙනෙක් ඩිසයින් එක කරන්නේ. අපි නිකන් ප්ලෑන් එකක් ඇඳ ගන්නවා කියලා ගිහිල්ලා ප්ලෑන් එක ඇඳගෙන ඕකේ අප්‍රූවල් එකට දාලා අප්‍රූවල් එක හම්බ වෙනවා. අප්‍රූවල් එක හම්බ වුණාට පස්සේ කවුරු හරි කොන්ට්‍රැක්ටර්ස්ලා කෙනෙක්ට ටීම් එකකට දීලා ඔක කරගන්නවා කියන එකයි මේ වගේ ප්‍රොසෙස් එකක් ඔක යනවා කියන එකයි ලොකු වෙනසක් තියෙනවා. ඒක හරිම ඉම්පෝටන්ට් නැසිර මොකද දන්නවද? දැන් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගත්තොත් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට මේ ඉන්වෙස්ට්මන්ට් එක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ගෙදරක් කරනවා කියන්නේ. සමහර once a lifetime ජීවිත කාලෙට මේකයි. ඒක ජීවිත කාලෙටම කරන ඉන්වෙස්ට්මන්ට් එකකට සමහර කට්ටිය ජීවිත කාලෙම ණයත් ගෙවනවා. ඉතින් ඔය කරන ඉන්වෙස්ට්මන්ට් එක දැන් ගන්න එකේ දැන් හදන එකට අවුරුදු තව ඉස්සරහට අවුරුදු 10 15 ගෙවන්න බලාගෙන තමයි හදන්නේ. ඉතින් ඒකට මේ වගේ ප්ලෑන් කරලා කරන්නේ නැත්නම් ඒ ඉන්වෙස්ට්මන්ට් එක ඇත්තටම වැඩක් නැහැ කියන එක තමයි මගේ පර්සනල් අනිත් එක යා ජීවත් වෙන්න යන්න තැන සමහරකට ගයක් නම් ඒක එතන තමයි ජීවත් වෙන්න යන්නේ. ඉතින් ඒකෙදී අනිවාර්යෙන් මේ ප්‍රී කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එක කියන එක ඒතර සෑහෙන වැදගත් වෙනවා. සහ එතනදී අපි අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ අයිඩියා එක සහ ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ සපෝට් එක ගන්න එක සෑහෙන වැදගත් වෙනවා. එතකොට මේ කසුන් අපි ආකිටෙක් ගැන කියනවත් එක්කම කසුන් කිව්වා තව ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් සමහරක් වෙලාවට අවශ්‍ය වෙනවා. තව QS කෙනෙක් අවශ්‍ය වෙනවා. එතකොට තව මේ වගේ තව ප්‍රොෆෙෂනල්ස්ලා සහ මේ ස්ටේජ් එකේදී ප්‍රී කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකේදී තව මොන වගේ ප්‍රොෆෙෂනල්ස්ලා සහ මොන වගේ දේවල්ද කරන්න ඕනේ වෙන්නේ? ඔව් දැන් මම කියවනේ බිල්ඩින් එක ඩිසයින් එකේ සම්පූර්ණ ලුක් ඇන්ඩ් ෆීල් එක ආකිටෙක් තමයි ඩිසයිඩ් කරන්නේ සහ ඒක යාගේ අතේ තියෙන දෙයක්. එතකොට ඔය ඕන බිල්ඩින් එකක් ගත්තාම දැන් එයා ඒක ඩිසයින් කරාට පස්සේ හැම දෙයකම අපිට තියෙනවානේ ස්ට්‍රක්චර් එකක් view එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම
අපේ ඇඟ ඇතුළේ තියෙනවා අපේ ඇට සැකිල්ල. බෝඩි ස්ට්‍රක්චර් එක. හරි අපේ ඒ ස්කෙලිටන් එකෙන් තමයි අපිව මේ විදිහට ස්ටේබල් විදිහට තියාගෙන ඉන්නේ සහ අපේ මාංශ පේශීන් හරියට ක්‍රියා කරන්න අපේ චලනවලට හැම දෙයකම තියෙන ස්කෙලිටන් එක උක. ඔය ස්කෙලිටන් එකේ ප්‍රශ්නයක් ආවා. හිතන්න මගේ කකුලේ ප්‍රශ්නයක් ආවා කියලා මට හරියට මගේ වැට් එක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් කරන්න බෑ. ඉතින් ඔව් ඒක ඒ අවශ්‍යතාවයට අනුව ඒ අවශ්‍යතාවය සපුරන්න පුළුවන් ස්ට්‍රෙන්ත් එකක් තියෙන ස්කෙලිටන් එකක් ඕන. ඒක හැම වස්තුවකටම පොදුයි. බිල්ඩින් එකක් ගත්තොත් බිල්ඩින් එකටත් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉතින් මේ ස්ට්‍රක්චර් එක හරියට ඩිසයින් කරගන්න ඕනේ බිල්ඩින් එකට. දැන් අපි බිල්ඩින් එකක් ගත්තොත් ඒක නිකන් තියෙන්නේ නැහැ. ඕකේ හදපු මැටීරියල් වල weight එක තියෙනවා, self weight එක. ඊට පස්සේ අපි ෆර්නිචර්ස් තියෙන්න පුළුවන්, මැෂිනරිස් තියෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන කට්ටියගේ බරවල් ඇප්ලයි වෙනවා. ඊට පස්සේ එළියෙන් ගත්තොත් එහෙම වින් ෆෝස් එක කුළඟෙන් බලපෑම් වෙනවා. සමහර වෙලාවට සමහර පැති නැගිල්ලක් නම් අනිවාර්යෙන්. ඔව්. පොළොවේ තියෙන පොඩි ට්‍රිමර්ස් චලන වගේ දේවල් වල බලපෑම එන්න පුළුවන්. ඉතින් ඔය බලපෑම සේරම අපි බලන්නේ සෙටල්මන්ට් එක අර ඉඩමක මොකක් හරි ඒක ෆවුන්ඩේෂන් එක. ෆවුන්ඩේෂන් එක. රයිට්. ඒකත් අපි විස්තරයතු කතා කරමු. ස්ට්‍රක්චර් එක ගත්තාම වැදගත්ම ස්ට්‍රක්චර් ෆවුන්ඩේෂන් එක. ඉතින් ඔය ටික ඔක්කොම ඩිසයින් කරන්න, ඔය ටික ගැන හරියට අයිඩියා එකක් ගන්න ඒ ගැන දැනුමක් තියෙන ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් ඉන්නවා. ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් අසීර් එයා හිතන විදිහට මේ බීම් එක මෙහෙම දාන්න කියන්නේ නැහැ. එයා ඔය හැම ලෝඩ් එකක්ම කන්සිඩර් කරනවා. ඒ ලෝඩ්ස් කොහොමද බිල්ඩින් එකට ඇප්ලයි වෙන්නේ? ඒ ඇප්ලයි වුණාම මොකද්ද බිල්ඩින් එකෙන් එන රියැක්ෂන් එක? මොන එලිමන්ට්ස් වලටද ඒ ලෝඩ් එක බෙදිලා යන්නේ? කියලා හැමදේම ඇනලයිස් කරලා බලලා කම්ප්ලෙක්ස් කැල්කුලේෂන්ස් වලින් තමයි එයා යාගේ අවුට්පුට් එක දෙන්නේ. එයා යාගේ විසඳුම දෙන්නේ. හරි මේ බීම් එකට මෙච්චර ලෝඩ් එකක් ඇප්ලයි වෙනවා. ඒකට මෙච්චර සයිස් එක බීම් එකක් තියෙන්න ඕනේ. මේක තමයි පාවිච්චි කරන්න ඕනේ මැටීරියල් එක කියන විස්තර ඔක්කොම එයා ඉන් ඩීටේල් එයාගේ ඩ්‍රොයින්ග්ස් වල දෙනවා. කම්බි තික්නස් එක පවා දෙනවා. ඒක කොච්චරද කියන එක. හැමදේම දෙනවා. කොන්ක්‍රීට් වල ස්ට්‍රෙන්ත් එක, කම්බියක් ගත්තොත් කම්බිය මොකද්ද? ඩයමීටර් එක හැමදේම දෙනවා. කම්බි කීයක් දාන්න ඕනේද? මොන තැන් වලද කම්බි තියෙන්න ඕනේ බීම් එක ඇතුලේ? ඒකත් වැදගත්. කම්බි කීයක් දැම්මද දන්නේ? කම්බිය තියෙන්න ඕන පොසිෂන් එකක් තියෙනවා. ඉතින් මේ හැමදේම ඩිසයිඩ් කරන්නේ ගෙස් වර්ක් එකක් නෙමෙයි. ඒක කැල්කියුලේෂන්. කැල්කියුලේෂන් and professional knowledge එක කියන එක. ඉතින් ඕක කරන්න පුළුවන් ඒ ගැන දැනුමක් තියෙන ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින්ග්ටනේ. විතරයි කරන්න කිව්වා වගේ තමයි කාර් එක හදන්න අපි පේන්ටර් කෙනෙක් ගාවට ගෙනියන්නේ නැහැ නේ කාර් එකේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකට. හරියට. ඉතින් ඒක ඒ අදාළ ප්‍රොෆෙෂනල් ස්ට්‍රක්චරල් ඉන්ජිනියරින්ග්ට කියලා කරගන්නවා. ඉතින් ඊළඟට ඔයිට අමතරව අපේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම්ස් තියෙනවා, මෙකැනිකල් සිස්ටම්ස් තියෙනවා බිල්ඩින්ස් ඇතුලේ. ඊට පස්සේ ප්ලම්බින් සිස්ටම්ස් තියෙනවා. ඉතින් ඒවත් අපිට අවශ්‍ය විදියට හිතන්නකෝ ලයිට් එකක් දාන්න ඕන නම් අපිට ඕන විදියට වයර් එකක් ඇදලා ලයිට් එකක් දාන්න බෑ. මැෂින් එකකට අපි ප්ලග් පොයින්ට් එකක් ඇලොකේට් කරනවා නම් අපිට ඕන විදියට ප්ලග් පොයින්ට් එක ඇලොකේට් කරන්න බෑ. ඕක අපි සේෆ්ටි බ්‍රේකර් සිස්ටම් එකක් කරහා එන්න ඕනේ. මැෂින් එකේ කැපැසිටි එක අනුව අපේ වයරින් එකේ thickness එක වෙනස් වෙනවා වයර්ස් වල. ඉතින් ඒක ඩිසයින් කරන්න ඒ ගැන දැනුම තියෙන කෙනෙක් ඕනේ. MEP ඉන්ජිනියර් කෙනෙක්, ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක්, මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක්. ඒ ප්‍රොෆෙෂනල්ස් ගාවට අපි යනවා. ඊට අමතරව අන්තිමේට ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ සේරම ටික හරියට බලලා ඇසෙස් කරලා ක්වොන්ටිෆයි කරලා කවුද එස්ටිමේට් එක හදන්නේ ක්වොන්ටිටි සර්වේ. ඉතින් එයා තමයි දැනගන්නේ රේට් එකක් හදනවා නම් රේට් එකට ගන්න ඕනේ මොනවද? රේට් එකේ බ්‍රේක් ඩවුන් එකට එන්න ඕනේ මොනවද? ඒක කොහොමද ඇප්ලයි වෙන්නේ? එස්කැලේෂන් වලට කොහොමද ඇලොකේට් කරන්නේ? ඒ ඔක්කොම බලලා එයා තීරණය කරනවා මේක තමයි අපි බිල්ඩින් එකට එන්න එස්ටිමේටඩ් කොස්ට් එක. ඉතින් ඒක කරන්න පුළුවන් QS කෙනෙක්ට. ඉතින් අපි ගොඩක් කට්ටිය නොදැනුවත්කම හින්දා ඒවා කරන්නේ නැහැ. සහ සමහරක්ලාට ඒක වියදමක් කියන එක බලන්න. ඒ වියදම ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු අසීර්. ඒ වියදමට දැන් අපි ඉස්සරහදී කතා කර මම කියන්නම් කොහොමද මේ වියදම වැදගත් වෙන්නේ? ඒ වියදම අතෑරියොත් මොන වගේ දේවල්ද වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒක නොකර හිටියොත් මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන එකත් අපි කතා කරමු. right. එතකොට කසුන් දැන් අපි ප්‍රොෆෙෂනල්ස්ලා අපි දැන් දන්නවා දැන් අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් කෙනෙක්ව අදාළ සබ්ජෙක්ට් එකට අපි වැඩේට ඉන්වෝල්ව් කරගන්න අනිවාර්යෙන් ඕනේ. එතකොට මේකෙදි මොන වගේ සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් යයිද දැන් ඒ කියන්නේ දැන් ඔය ප්‍රොෆෙෂනල්ස්ලව සමහරක් විට ඕක නොකර ඉන්න හරි නැත්නම් ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙතෙන්දී අපි යොදව ගන්න නැති හේතුව ප්‍රධානම හේතුව මම හිතන්නේ ඒකට යන කොස්ට් එක.
එතකොට ඒක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද? කොස්ට් එක ගැන මොන වගේ දෙයක් යයිද? සහ ඒක නොකර ඉන්න එකෙන් සාමාන්‍යයෙන් ඒ දේ දැන් ඔය ප්‍රී ප්ලෑනින් ස්ටේජ් එක නොකර ඉන්න එකෙන් මොන වගේ ඉෂුස් ද එන්න පුළුවන් කියන එක සම්බන්ධව. අනිවාර්යෙන් හරිම වැදගත් දෙයක්. එතෙන්දී ගොඩක් කට්ටිය ඔය ඩිසයින් පාර්ට් එක අතාරින්න එකට තියෙන කොස්ට් එකකින්ද. ප්‍රොෆෙෂනල් කෙනෙක් එයාගේ සර්විස් එක දෙන්න ප්‍රොෆෙෂනල් ෆී එකක් charge කරනවා. ඒක සාධාරණයි. ඉතින් ඒ වුණාට එයාගෙන් ඒකට අපි බිල්ඩින් ප්‍රොසෙස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රොසෙස් එකට අපි ප්‍රොජෙක්ට් එකට හම්බෙන ඉන්පුට් එක මොන වගේ වැදගත්ද කියලා බැලුවා. හිතන්න දැන් අපි ස්ට්‍රක්චර් එක ගැන කතා කරන්නේ. ස්ට්‍රක්චර් එක ස්ට්‍රක්චර් ගත්තාම ස්ට්‍රක්චර් එකේ ගොඩක්ම වැදගත් එලිමන්ට් එක ෆවුන්ඩේෂන් එක කියන්නේ. දැන් ඔයාගේ මේ ටැබ් එක අරගෙන ඔයා මේ මේසුර තියලා තියෙනවා. ඉතින් මේසුර තියෙනකොට මොනවත් වෙනසක් වෙනවද මේසෙට? වෙනසක් වෙන්නේ නැහැ නේ. හොඳට ස්ටේබල් විදිහට තියෙනවා. ඔයාව කරන් ගිහලා කොට්ටයක් උඩ තිබ්බොත් කොට්ටේ පොඩ්ඩක් පල්ලෙහාට යනවනේ. අන්න ඒ වගේ තමයි අපේ බිල්ඩින් ඕනම බිල්ඩින් එකක් අපි පොළොව උඩනේ තියන්නේ. ඒතකොට පොළොව ගත්තාම පොළොවේ තියෙන අංශුවල ස්ට්‍රක්චර් එක සොයිල් ස්ට්‍රක්චර් එක අනුව ඒකට දරා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සමහර තැන්වල දන්නවා ස්ට්‍රෙන්ත් එක අඩු තැන්වල පොළොව ගිලා බහින්න පුළුවන්. අපි ඒ අදාළ බිල්ඩින් එක හදන තැන ලොකේෂන් එකට අදාළ සොයිල් ස්ට්‍රෙන්ත් එකට අනුව තමයි ෆවුන්ඩේෂන් එක ඩිසයින් වෙන්නේ. ඒකයි ෆවුන්ඩේෂන් එක ගොඩක් ඉම්පෝර්ටන්ට් කියන්නේ. සහ අර උඩ එන ස්ට්‍රක්චරල් එලිමන්ට්ස් ඔක්කොගෙම වෙන ලෝඩ් එක පොළොවට ට්‍රාන්ස්ෆර් වෙන්නේ ෆවුන්ඩේෂන් එක හරහානේ. අනිවාර්යයෙන්. ඉතින් ඒක පොඩ්ඩක් හරියට ඒක ෆේල් වුණොත් ඒක හරියට ඩිසයින් කරන්න නැතුනොත් උදාහරණ තරම් දැකලා ඇති ඇවිදිනකොට පොඩ්ඩක් පැත්තට යන බිල්ඩින්ස් තියෙනවා නේද? පැත්තකට බහැලා වගේ. පැත්තකට බහැපු බිල්ඩින්ස් තියෙනවා. අපි දැන් පහුගිය දවස්වල අපිට දැක්කා ඔය නැචරල් ඩිසාස්ටර් වෙලාවල් වල සමහර දේවල් තියෙනවා. ලොකු වැස්සට අහු වෙලා දැන් සෑහෙන කේස් වෙනවා මේ දවස්වල. අර ගම් වතුරට වැස්සට අහු වෙලා බිල්ඩින් ඇද වෙලා බැහැලා. ඒතර ඒක මෙහෙම ඒක නැචරල් ඩිසාස්ටර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැතුව බිල්ඩින් එක හදලා බිල්ඩින් එක හදාගෙන ඉවරනකොට එක පැත්තක් පාත් වෙලා තියෙනවා. ඒතර ඒක අපි දැනගන්නේ කසුන් මොන වගේ? කියන්නේ අපි අනිවාර්යෙන් ගයක් හදනකොට දැන් අපි බලන් ඉන්න කට්ටියට දැන් සොයිල් ටෙස්ට් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේද? එතකොට එහෙම කරලාද එතන ඩිසයිඩ් කරන්නේ? ඒ කියන්නේ අපි දන්නවා දැන් අර ප්‍රොෆෙෂනල් කෙනෙක් තමයි අපිට ඇඩ්වයිස් කරන්නේ මොන වගේ ෆවුන්ඩේෂන් එකකටද යන්න කියන එක. බට් හැම වෙලෙම අපි හැම අවස්ථාවකදීම ඒ ප්‍රොෆෙෂනල් කෙනෙක් ඒ දේ ඩිසයිඩ් කරන්න කලින් සොයිල් ටෙස්ට් එකකටත් යන්න ඕනේද අනිවාර්යෙන් ඒ දේ කරන්න? මොන වෙලාවෙ ස්ට්‍රක්චරල් ඩිසයින් එක කරත් අනිවාර්යෙන් ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් සොයිල් එක ගැන බලනවා ෆවුන්ඩේෂන් එක කොහොමද කියලා. එයා ඒකෙදි තීරණය කරනවා මොන වගේ සොයිල් ටෙස්ට් එකක්ද කරන්න ඕනේ. සොයිල් ටෙස්ට් අපිට විවිධාකාර සොයිල් ටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතන ලොකේෂන් එක අනුව සහ බිල්ඩින් එකේ ප්‍රමාණය එක්ස්ටෙන්ට් එක අනුව ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් තීරණය කරනවා මට මෙන්න මේ ටික ඕනේ කියලා. ඒවා අනිවාර්යෙන් කරන්න ඕන දේවල්. මොකද අපිට නිකන් ඇහිම් බල්ලා ස්ට්‍රෙන්ත් එකක් කියන්න බෑනේ. මට බල්ලා කියන්න බෑ මේක උඩ කොච්චර කිලෝ කීයක් තියන්න පුළුවන්ද කියලා. ටෙස්ට් එකක් කරන්න වෙනවා. ඉතින් මේ පොඩි ටෙස්ටින් සමහර කරන එක වැදගත්. පොඩි කොස්ට් එකක් යයි ඒ වුණාට හරිම වැදගත්. ඉතින් ඔය ටෙස්ට් එක නැතුව ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ට කියන්නේ නැතුව කාට හරි කියලා ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරලා නැත්නම් හිතන්න වාස් කිව්වහම හරි අපි මේකට 3 පුටින්ස් දාලා මේ ගෙදර හදමු කියලා හදලා ඔක්කොම කරලා ඉවරලා ගේ හදලා ඉවරනකොට ගේ එක පැත්තකට පාත් වෙනවා. මොකද කරන්නේ? අර ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් ගෙවන 100ට 102 කොස්ට් එකට වඩා වැඩි කොස්ට් එකක් දරන්න වෙනවා ඒක. වැඩි කොස්ට් එකක් දරලා හරි වාට ඒක රිකවර් කරන්න පුළුවන් නම් හොඳයි. රිකවර් කරගන්න බැරි තැනකට ගියොත් අර සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එකම වතුරේ. ඉතින් ඒ වගේ වෙච්ච උදාහරණ ඕන තරම් තියෙනවා. ඔය වගේ අද වෙච්ච බිල්ඩින්ස් ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් ඒකයි මිනිස්සුන්ට කියන්නේ මේක හරිම වැදගත් කියන එක. කොස්ට් එක ගැන හිතන්න ඕනේ නැහැ. ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ට ගෙවන ගානයි අපි ගෙදර පේන්ට් කරන්න ගෙවන ගානයි බැලුවාම සමහර වෙලාවට පේන්ට් එකට ප්ලාස්ටරේට අපි අරයට වඩා ගෙවලා තියෙනවා. ඒ වුණාට අරකේ වැදගත්කම හිතන්න. ස්ට්‍රක්චර් එකට වෙච්ච ෆේලියර් එකක් හින්දා මම කලින් කිව්වා වගේම මගේ කකුලේ ආබාධයක් තියෙනවා නම් මට මගේ වැට් ටික හරියට කරන්න බෑනේ. ඒ වගේ ස්ට්‍රක්චර් එක ගෙදර ස්ට්‍රක්චර් එක හරි මොකක් හරි බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක ඒ අදාළ කැපැසිටි එකට නැත්නම් ඒකේ ෆන්ක්ෂන් එක වෙන්නේ නැහැ. අපේ ඉන්වෙස්ට්මන්ට් එක අපරාධයි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක ප්‍රොෆෙෂනල් ආකිටෙක්ට් කෙනෙක් ගාවට යන්නේ නැතුව අපි සමහර බිල්ඩින්ස් තියෙනවා අසීරවට හිතන්න අපි ඇතුළට ගියාට පස්සේ අපිට හුස්ම ගන්න බෑ. අපහසුයි. පඩි බෙල නැගගෙන යන්න බෑ. වෙන්ටිලේෂන් හරියට නැහැ. එයා ෆ්ලෝ එක ගැන අයිඩියා එකක් නැතුව ඩිසයින් කරාම නිකන් ස්පේස් කොටු ටිකක් ඇඳලා ස්පේස් ටික වෙන් කරා කියලා බෑ. හරියට එයා ෆ්ලෝ එකක් ගැන හිතන්න ඕනේ.
ලයිටින් ගැන හිතන්න ඕන ඩේලයිට් එක නැචුරල් ලයිට් නැචුරල් වෙන්ටිලේෂන් කොහොමද ගේ ඇතුළට ගන්නේ ෆ්ලෝ එක කොහොමද තියෙන්නේ ඉතින් ඔය දැනුම ඔක්කොම තියෙන කෙනෙක් තමයි ආකිටෙක් කෙනෙක් කියන්නේ ඒකයි ආකිටෙක් කෙනෙක් ඒ ඩිසයින් එක කරන්නේ ඒ වගේ දේවල් නැති වුණාට පස්සේ අපි බිල්ඩින් එක ෆන්ක්ෂන් කරන්න AC කරන්න වෙනවා නැචුරල් ආර්ටිෆිෂල් ලයිට් දාන්න වෙනවා ඉතින් අර ඉනිෂියල් වන් ටයිම් යන කොස්ට් එකකට වියදමකට අපි බිල්ඩින් එකේ ලයිෆ් ටයිම් එකටම AC දාලා තියෙනවා සමහර වෙලාවට අපිට ඉලෙක්ට්‍රිසිටි සේවිං එකට වඩා මේ අඩු කොස්ට් එකක් යනවා වෙන්න පුළුවන් අපිට අනිවාර්යෙන් අඩු කොස්ට් එකක් නැත්නම් ලයිෆ් ටයිම් වලට ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක ඊට වඩා වැඩි ගාණක් යනවා වෙන්න පුළුවන් ඔව් අනිවාර්යෙන් ඉතින් AC එක කියන එකට ඉලෙක්ට්‍රිසිටි ඕනේ AC එකේ මොකක් හරි මැල්ෆන්ක්ෂන් එකක් ආවොත් ඒ වෙලාවට හරි ඉලෙක්ට්‍රිසිටි නැති වෙච්ච වෙලාවට හරි කොහොමද එතන තියෙන අන්කම්ෆර්ටබිලිටි එක ඉන්න බෑ ඉතින් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා අර ඉනිෂියල් කොස්ට් එක අතෑරලා ඩිසයින් එකක් නැතුව හරියට ප්‍රොපර් ඩිසයින් එකක් නැතුව කන්ස්ට්‍රක්ෂන් එකට ආවට පස්සේ රනින් කොස්ට් එක ගොඩක් ලොකුයි අර ඉනිෂියල් කොස්ට් එකට වඩා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ ඒක හරිම වැදගත්. 100%ද 100%ද 10%ක් වුණත් මම කියන්නේ වියදම් කරාට කමන්නේ හරි විදිහට ප්ලෑන් කරලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ඕනේ. මම තව උදාහරණයක් කියන්නම්. හිතන්න දැන් එක්කෙනෙක් ගෙයක් හදනවා. ඒ ගේ හදන ආකිටෙක් කෙනෙක්ට කියලා හරියට ඩිසයින් කරගෙන ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ට කියලා හරියට ස්ට්‍රක්චර් එකක් කරලා ඔක්කොම ප්‍රොෆෙෂනල් විදිහට ඩිසයින් එක කරලා කන්ස්ට්‍රක්ෂන් එකට ගියා. කන්ස්ට්‍රක්ෂන් එකට ගියා මෙයාට එක දෙයක් අමතක වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රිකල් ප්ලෑන් එකක් නැහැ. right හැබැයි ප්‍රොෆෙෂනල් ආකිටෙක් කෙනෙක්ගෙන් ලේඅවුට් එකක් එනවා. ඒ වුණාට ඉලෙක්ට්‍රිකල් ඩිසයින් එකක් තියෙන්න ඕනේ. ඩ්‍රොවිං එකක් වෙනම ඒකට කියලා කරලා තියෙනවා. right ඉතින් ඒ හින්දා කොන්ක්‍රීට් එක දානකොට කොන්ක්‍රීට් එක දාන කට්ටිය කන්ඩියුට් තියලා නැහැ. right මොකද්ද කරන්නේ ඉලෙක්ට්‍රීෂියන් සයිට් එකට ආවට පස්සේ ඊට පස්සේ යාට පිටින් වගේ තමයි නැත්නම් ඒක කඩන්න වෙනවා එක්කෝ දැන් දැන් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරගෙන ඒ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් සෑහෙන වහන්සේලා එයා දෙනවා ස්ලැබ් එකට තික්නස් එකක්. ඕකේ අංගලක කානුවක් කැපුවට පස්සේ මොකද්ද ඒ එලිමන්ට් එකෙන් ඇති වැඩක් නැහැ. සමහර විට ඊට පස්සේ එතනින් අනිවාර්යෙන් ක්‍රැක්ස් හරි නැත්නම් ක්‍රැක්ස් එන්න හරි නැත්නම් ඉස්සරහට ලොකු ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. ඒකයි තව හරිම පැහැදිලිම උදාහරණේ ගේ සම්පූර්ණයෙන් හදලා ඔක්කොම කරලා ඉවරනට පස්සේ ඕනට හිතනවා මම CCTV සිස්ටම් එකක් ගන්නවා. right CCTV එක ගෙනාවට පස්සේ කන්ඩියුට් එකක් ගන්නවා කේසින් ටිකක් ගන්නවා කැමරා ටික හයි කරනවා යනවා අර ලස්සන්ට කරලා දින ෆසාඩ් එකේ ඩැමේජ් වෙනවා තැන් තැන් වල මොන ඩැමේජ් එක අහලා වැව්වත් අනිවාර්යෙන් පැච් එකක් එනවා. ඒ කියන්නේ අපි නිකන් ගත්තොත් ගෙදරක CCTV එකක් වුණත් කරනවා නම් ඒක ඉනිෂියල් ස්ටේජ් එකේදීම ප්‍රොවිෂන් එක තිබ්බනම් තියන්න ඕනේ. ඒකයි අපි ප්ලෑන් කරනවා කියන්නේ. ඒකයි දැන් මම ගෙදරක් කරනවා නම් මම කවදාද CCTV හයි කරනවා නම් CCTV වලට ප්‍රොවිෂන් තියලා කරගන්නවා. එතකොට හිතන්නකෝ දැන් මම කඩලා කරේ නැතත් පස්සේ හරි තියන ප්‍රොවිෂන් එක තිබ්බනම් තියාගත්තා නම් හරි. මම කඩලා බින්දලා ඒක රෙක්ටිෆයි කරන්න යන කොස්ට් එක සහ ආකිටෙක්චරල් view එකට කරන ඩැමේජ් එකට වඩා අර පොඩි ස්ටෙප් එක සෑහෙන වැදගත් වෙන්නේ ඒකයි. හරි. ඒකත් එක්ක මේ කසුන් දැන් අපි හැම වෙලේම ගයක් හැමෝම එකපාර හදනවම විතරක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් අපි හදලා තියෙන ගයක් වෙන්න පුළුවන් එයා එක මිලදී ගන්න. එතකොට මේ සාමාන්‍යයෙන් එතකොට අපි එළියෙන් තමයි පිටින් තමයි දකින්නේ මේ ගෙදර හදලා ඉවර වුණාට පස්සේ. එතකොට මේ තැනේදී සාමාන්‍යයෙන් ගයක් හදලා ඉවර වුණාට පස්සේ එයා මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් එයා ගයක් ඒක මුලදී ගන්නව නම් මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් බලන්න ඕනේ? හදපු ගෙදරක් ගන්න යනකොට අපිට ඇත්තටම පේන්නේ නැහැ ස්ට්‍රක්චර් එක කොහොමද කරලා තියෙන්නේ මොනවද කම්බි දාලා තියෙනවද නැද්ද අපි දන්නේ නැහැ. ඉතින් ඒක අපිට හරියට එළියෙන් පේන්නේ නැහනේ. ඉතින් එතෙන්දී පළවෙනි දේ තමයි බලන්න ඕනේ ගන්න ගෙදර හරි බිල්ඩින් එක ඔයාගේ රික්වයර්මන්ට් එකට ගැලපෙනවද? ඒ අදාළ ෆන්ක්ෂන් කරන්න ඇමිනිටිස් ටික ගෑස්ලා තියෙනවද කියන එක බලන්න. එතන කාමර සහ කීයද ඒ වගේ ලේඅවුට්ස් කොහමද වොෂ්රූම්ස් කීයක් තියෙනවද කියන දේවල් සම්බන්ධව. ඒක බැලුවට පස්සේ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි ඩිසයින් එකට අප්‍රූව් වෙච්ච ඩ්‍රොයින්ස්. බිල්ඩින් එකේ COC එක. right ස්ට්‍රක්චරල් ඩ්‍රොයින්ස්. right ඊට පස්සේ ස්ට්‍රක්චරල් ඩ්‍රොයින්ස් තිබ්බත් සමහර වෙලාවට පොඩි වෙනස්කම් ඇමෙන්ඩ්මන්ට්ස් ඇවිල්ලා තියෙනවා නම් ඇස් බිල්ඩ් ඩ්‍රොයින්ස් තියෙනවද කියලා අහනවා. ගොඩක් වෙලාවට ඔය ඔක්කොම තියෙනවා ක්ලයන්ට්ස් ළඟට. එයාලා දන්නේ ඊළඟට බිල්ඩින් එක ගන්න කෙනාට ඔක වැදගත් වෙනවද කියලා ඒක අමතක වෙලා යනවා. ඒකයි දැන් මම අපේ ක්ලාස් එකේ කට්ටියටත් හැම වෙලේම කියන්නේ හෑන්ඩ් ඉන් ඕවර් ප්‍රොසෙස් එකේදී ඔයාලා ඒක කරන්න. ක්ලයන්ට් දන්නේ නැති වෙන්න බය දන්නේ නැති වෙන්න පුළුවන් සෙලර් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ඔයාලා ඒ දේ කරන්න ඕනේ. ඉතින් ඒක එක දෙයක්. ඉතින් ඊට අමතරව දැන් අපි උදාහරණයක් විතර ගමු ප්‍රයිම් එකේ
හරි මොකක් හරි තියෙන ඩිවෙලොපර් කෙනෙක් ඩිවෙලොපර් කෙනෙක්ගේ primary බ්‍රෝෂර් එකක් කියලා ගමුකෝ. Okay. ඒ බ්‍රෝෂර් එක ගත්තට පස්සේ ඔක මුලින් ඉඳන් අගට තියෙන අපි අර කතා කරපු ටික. සබ්ස්ට්‍රක්චර් එක කොහොමද කරලා තියෙන්නේ? ෆවුන්ඩේෂන් එක කොහොමද? සුපර් ස්ට්‍රක්චර් එක කොහොමද කරලා තියෙන්නේ? ඊට පස්සේ ඉන්ෆිල් වෝල් ගිහිලා තියෙන්නේ කොහොමද? ෆිනිෂර්ස් වෙලා තියෙන්නේ මොනවද? මොකද්ද මැටීරියල් එක බ්‍රෑන්ඩ් එක කියලා තියෙනවා. අනිවාර්යෙන්. ඊට පස්සේ වොරන්ටි කොච්චර කාලයක් දෙනවද? ඉතින් ඕවා ඔය ටික තමයි බලන්න තියෙන දේවල් ටික. මුලින් ඉඳන් අගට. ඊට පස්සේ හිතන්නකෝ අපි බ්‍රෝච් එකක් go through කරද්දී කිචන් එක කොහොමද වෙලා තියෙන්නේ? ඊට පස්සේ බාත්රූම් ඉක්විප්මන්ට් මොනවද හයි කරලා තියෙන්නේ සහ ඒවා මොනවද බ්‍රෑන්ඩ් එක කොච්චර වොරන්ටිස් තියෙනවද? ස්පෙસિෆිකේෂන් එකේ ඔක්කොම හැමදේම දාලා තියෙනවා. ඉස්සර දීලා තියෙනවා. ඉතින් ඔය ස්පෙસિෆිකේෂන් එකක් බලලා ඔන්න ඔය ටික අපි ගිහිල්ලා බිල්ඩින් ඕනගෙන් ඇහුවනම් එයා විකුණන බිල්ඩින් එකේ මෙන්න මේ ටික තියෙනවා. මේ මොන එලිමන්ට්ස් වලටද දැන් තාම වොරන්ටි තියෙන්නේ කියන එක. ඒවා හරි වැදගත්. ෆවුන්ඩේෂන් එක ගොඩක් වැදගත්. බිල්ඩින් එකක් හදලා පොඩි කාලයක් යනකම් සෙටල්මන්ට් වෙලා ඉවරුණා. ඕකේ. එතකොට අපි සේෆ් කියලා හිතන්න පුළුවන් ඉන්න. ඒ වුණාට හිතන්නකෝ දැන් ඒ වෙලාවේ සේෆ් වුණා අපි කන්සිඩර් කරපු නැති පොඩි දෙයකින් අර වතුර දැන් පොළොව ඇතුලේ තියෙනවානේ වෝටර් මූව්මන්ට්ස් තියෙනවා. ටේබල් එක. ඔව්. එහා පැත්තේ ගෙදර කෙනා බිල්ඩින් එකක් හදද්දි කරන එක්ස්කේවේෂන් එකක් හින්දා ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ එක දැනගෙන ඉන්න ඕනේ. අපේ ෆවුන්ඩේෂන් එක කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. රෙමිඩියල් ඇක්ට් එකකට හරි යන්න. ඒක හරි වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික බලන්න ඕනේ අනිවාර්යෙන්. ඒ ටික බලලා ඊට අමතරව සමහරක් වෙලාවට දැන් හදලා ඉවරුණාට පස්සේ දැන් ඒක සමහරවිට ගඩෝල්ද එහෙම නැත්නම් ඒක සිමෙන්ට් බ්ලොක්ස් වලින්ද හදලා තියෙන්නේ සහ සමහරක් ඒරියාස් බැලු බැලමට සමහරක් වෙලාවට අපිට හිතා ගන්න බෑ. ඒකට ඒ වගේ අවස්ථාවල් වලදී මොන හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවද නැත්නම් අපි අයිතිකාරය කියන දෙයින් මතම ඉන්න දෝනේ කොහොමද? මෙහෙමයි. දැන් එතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා සී. බිල්ඩින් එක හදලා ෆිනිෂ් කරලා ප්ලාස්ටර් කරාට පස්සේ මේක ගඩොල් වලින්ද කරලා තියෙන්නේ බ්ලොක් ගල් වලින්ද කරලා තියෙන්නේ කියන එක අපිට බලලා කියන්න බෑ. ඇතුළ බලන්න නැතුව. ඉතින් එහෙම ඇතුළ බලන්න හදන්නත් බෑනේ අපිට වෙන කෙනෙක්ගේ බිල්ඩින් එක. ඉතින් එතන අපිට බෑ කරගන්න වෙනවා. no option. ඕන කියන දේ හරි කොන්ට්‍රැක්ටර් කියන දේ නැත්නම් ඩෙවලොපර් කියන දේ විශ්වාස කරන්න වෙනවා. එතෙන්දී ඊළඟට වැදගත් දේ තමයි මේ වගේ තැනකදී ඒ වගේ හැම දෙයක්ම කව වෙන විදිහට හොඳ ඩෙවලොපර් කෙනෙක්, රෙපියුටඩ් ඩෙවලොපර් කෙනෙක් ගාවට යන්න පුළුවන් නම් හොඳ. ඒ කට්ටිය ඒ වගේ රෙපියුටේෂන් එකක් නැති කරගන්න පුළුවන් කරන්නේ නැහැ. ඔව් අනිවාර්යයෙන්. තිබ්බත් අපිට තියෙනවා රිකවරි ප්‍රොසෙස් එකක මොකක් හරි ක්ලේම් එකක් කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක වැදගත්. දැන් අපි ප්‍රයිම් එක වගේ ගත්තාම හොඳ ඩෙවලොපර් කෙනෙක් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකට සාමාන්‍යයෙන් හොඳ මැටීරියල්ස් පාවිච්චි කරලා තමයි කරන්නේ. එතකොට ඒකෙන් ඒගොල්ලන්ට විශ්වාසයෙන් ඒක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම ඩෙවලොපර් කෙනෙක්ගේ ගන්නකොට. ඔව් ඒ වගේ දේවල් තියෙනවා. right. අපි දැන් කතා කරේ කසුන් හදලා ඉවර වෙච්ච ගයක් සම්බන්ධව මිලදී ගන්නව නම් කොහොමද කියන එක සම්බන්ධව. දැන් අපි කියමු අපි මුලදී කිව්වා වගේ ගයක් එහෙම නැත්නම් තමන්ගේ බිල්ඩින් එකක් කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක්ගේ සාමාන්‍යයෙන් ක්වොන්ටිටි සර්වේ කෙනෙක්ගෙන් එතන එස්ටිමේට් එකක් වගේ ගන්නවා සහ එස්ටිමේට් එක ගන්න එකේදී මොන වගේ වැදගත්කමක් තියෙනවද සහ ඒක ගන්න එකෙන් වාසි අවාසි මොන වගේ දේවල් තියෙනවද මොන වගේද? ඔව් දැන් අපි ප්ලෑනින් ප්‍රොසෙස් එකේදී ආකිටෙක්චරල් ඩිසයින් එක කරා ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරා ඊට පස්සේ අපිට අවශ්‍ය MEP ඩිසයින්ස් ඊට අමතරව අපි මොන හරි ELE සර්විසස් අපි CCTV වගේ දේවල් ඉන්කෝපරේට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අදාළ හැම දෙයක්ම ප්ලෑන් කරගත්ත කියමුකෝ. ඒ හැම දෙයක්ම ප්ලෑන් කරලා තියෙනවා. හැම දෙයකටම අදාළ working drawings අපි ගාව තියෙනවා. ඊළඟට ඔය working drawings ඔක්කොමයි සේරම යන්නේ quantity survey ගාවට. එතකොට එයා කරන්නේ building එකේ හැම element එකක්ම වෙන වෙනම measure කරනවා. foundation එක ගත්තොත් එහෙනම් foundation එකේ footings වලට කොච්චර කොන්ක්‍රීට් යනවද, column stud එකට කොච්චර කොන්ක්‍රීට් යනවද, ඊට පස්සේ plinth beam වලට කොච්චර කොන්ක්‍රීට් යනවද, කොන්ක්‍රීට් ටයිප් එක අනුව කොච්චර වෙන වෙනම quantity වෙනස් කරනවා, එලිමන්ට් එක අනුව වෙනස් කරනවා, floor level එක අනුව වෙනස් කරනවා. ඉතර ඩීටේල් විදිහට යා වෙන වෙනම හැම එලිමන්ට් එකක්ම quantify කරනවා. ඉතින් quantify කරලා description එකකට දාලා quantities එක්ක හදන document එකට තමයි අපි BOQ එක කියන්නේ. Bill of Quantities. ඉතින් BOQ එකක් තියෙන එක තිබ්බට පස්සේ ඒ අදාළ BOQ එක කරපු quantity survey කරන්නේ market rate වලට ඒ අදාළ elements වලට අවශ්‍ය rates හදා ගන්න තැනකෝ. concrete meter cube එකක් ගන්න rate 25 concrete meter cube එකක් ගෙනල්ලා මෙතන supply කරන්න සහ ඊට පස්සේ ඒක foundation එකට දානවා නම් කොච්චර cost එකක් යනවද? තට්ටු 3ක් උඩට අරන් ගිහලා දානවා නම් කොච්චර cost එකක් යනවද? ඒවට අදාළ breakdowns ඔක්කොම ඒ කට්ටිය ගාව තියෙනවා. ඒ breakdowns වලට market rate apply කරලා එයා හදා ගන්නවා එයාගේ rates sheet එක.
ඔය රේට් ටික අරකට ඇප්ලයි කරගන්නවා BOQ එකට. ඊට පස්සේ BOQ එකේ quantity එක තියෙනවා රේට් එකයි quantity එකයි multiply කරලා amount එක ගන්නවා. මේ amount සේරම එකතු කරලා එන value එක තමයි අපේ grand total එක. ඒක තමයි engineers estimation එක කියන්නේ. ඉතින් ඒකෙදි අපි දන්නවා හරි විදිහට quantities අරන් තියෙනවා. market එකේ යන rate apply කරලා තියෙන්නේ. ඉතින් මේක ලොකු ගාණක් අඩු වැඩි වෙන්න බෑනේ. අපි ඊට පස්සේ යන්න ඕනේ contractor කෙනෙක් හොයන bidding process එකට හරි contractor කෙනෙක්ට award කරන්න. දැන් මම හරි BOQ එකක් නැතුව contractorsලා 5 දෙනෙක්ට මගේ drawings ඔක්කොම දුන්නා. ඒ කට්ටිය ඒ drawings interpret කරන විදිහ. නැත්නම් ඒ කට්ටියගේ scope එක වෙනස් වෙන්න පුළුවන්. හැමෝම එකම වැඩ ටික හැම වෙලම කරන්නේ නැහැ. ඒ අනුව මට හම්බ වෙන quotation පහ මට එකකට එකක් compare කරන්න බෑ අසිර. ඒ කියන්නේ BOQ එක අපි හදාගෙන ඉන්න ඕනේ. අපි BOQ එක හදාගෙන ඒකේ blank quantities විතරක් තියෙන rate නැති blank BOQ එකක් මම 5 දෙනාටම දුන්නා නම් right okay. එකම quantity එකට එකම item එකකටනේ code කරන්නේ. එතකොට foundation element එක කියලා ගන්නකො foundation element එකට 5 දෙනාගේ quotation බලලා මට decide කරන්න පුළුවන්. දැන් එක්කෙනෙක් අඩු value එකක් දාලා තියෙන්න පුළුවන්. okay. ඉතින් මම එතකොට දන්නවා මෙච්චර අඩු value එකකින් මේක කරන්න බෑ කියන එක. ප්‍රැක්ටිකලි කරන්න බෑ. ඒ කියන්නේ වාගේ දැන් already මේ BOQ එකක් හදලා තියෙන මම estimate එකක් කරලා තියෙනවා. ඉතින් එයා අඩු value එකක් දාලා තියෙන විවිධ හේතු වෙන්න පුළුවන්. එයාගේ වැරදීමක් වෙන්න පුළුවන්. නැත්නම් එයා අඩු value එකක් දාලා project එක ගන්න හදනවා වෙන්න පුළුවන්. material එකේ සමහරක් විට වෙනසක් තියෙන්න පුළුවන්. එයා ඒ වගේ කෙනෙක්ට ඒ වගේ contractor කෙනෙක්ට project එක continue කරන්න බෑ. එයා කොතන හරි තැනකදී හිර වෙනවා. ඉතින් ඊට පස්සේ ආය contractor කෙනෙක් අලුතෙන් හොයන්න ගියාම ප්‍රශ්න ගොඩක්. ඒක තමයි එතන කසුන් දැන් එතනදී අපි අර මුලදී කතා කරා අතර QS කෙනෙකුට හරි නැත්නම් ප්‍රොෆෙෂනල් කෙනෙකුට අර වියදම් කරන මුදල ගැන. හැබැයි එතන ඒක හරියට මේ මුදල පාවිච්චි කරලා ඒ කියන්නේ BOQ එක හරියට හදාගත්තට පස්සේ ඔයාට සෑහෙන සේවිංස් උත් සමහරක් වෙලාවට කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. සෑහෙන සේවිංස් වෙනවා. ඉතින් අර වගේ කොන්ට්‍රැක්ට් එකකින් මාරු කරන්න ඕනා කියන්නේ එතන මාර ලොකු කොස්ට් එකක් එනවා සීල්. දැන් අලුතෙන් එන කොන්ට්‍රැක්ටර් පරණ රේට් වලට එයා කැමති වෙන්නේ නැහැ. අපි එනත් එක නිගෝෂিয়েට් කරන්න ඕනේ. පරණ කෙනාට අපි ගෙවපු ගානට වඩා වැඩ කරලා තියෙන්න පුළුවන්. එයාගේ අඩුපාඩු තියෙනවා. ওই ටිකත් අලුත් කෙනාට කියලා හදවන්න ඕනේ. ඒක නිකන් නෙමෙයි. එයාට මැටීරියල් යනවා, කොස්ට් එකක් යනවා. එයාගේ ගාන අපි ගෙවන්න ඕනේ. ඉතින් ඔය වගේ දේවල් මග අරගන්න තමයි අපිට BOQ එකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අනිත් එක ඊළඟ අපි කතා කරගෙන ගියපු දේ ඉස්සරහට යනවා නම් තව කොන්ට්‍රැක්ටර් කෙනෙක් ඉන්න පුළුවන් අපේ එන්ජිනියර්ස් එස්ටිමේට් එකට වඩා ලොකු රේට් එකක් දාලා තියෙනවා. අපි දන්නවා මෙයාගේ මාජින් වැඩි කියලා. ඉතින් ඒ වගේ කට්ටිය අපිට එලිමිනේට් කරලා සාධාරණ ගානකට කෝඩ් කරලා තියෙන කට්ටිය වැසස් කරලා හරි කොන්ට්‍රැක්ටර් කෙනෙක් තෝර ගන්න පුළුවන්. පළවෙනි එක. අනිත් එක අපි ප්‍රැක්ටිකලි කරපු දේවල් BOQ එකක් දන්නකො දැන් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් අපි දන්නවනේ මෙච්චර මිලියන් 25යි නම් ගෙදර හදන්න යන්නේ මිලියන් 25ක් ඕනේ. ගේ හදලා ඉවරෙද්දි. මාස 10ක් හරි මාස 8ක් හරි අවුරුද්දක් හරි කාලයක් ඇතුළත ওই ටික සල්ලි ටික තියෙන්න ඕනේ. බැංක් එකෙන් ෆැසිලිටේට් කරනවා නම් බැංක් ලෝන් එකකට යනවා නම් ඕකේ. ඒ ෆුල් amount එක ෆැසිලිටේට් කරනවද කියන එක අපිට ප්‍රශ්නයක්නේ. අපිට ඒ amount එක හොයාගන්න බැයි නම් ওই කාලය ඇතුළත අපි තීරණය කරන්න ඕනේ මොකද්ද කරන්න කියන එක. එතකොට ස්ටේජ් වලට අපිට ප්‍රොජෙක්ට් එක කඩන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුළු ගානම මුළු ඒ බිල්ඩින් එකම හදන ගාන නැතුව අපි ගාව අතේ තියෙන ප්‍රමාණයෙන් අපිට කොච්චරක්ද කරන්න පුළුවන්. phase 1 phase 2 phase 3 කියලා කඩාගෙන යනවා. දැන් අපි එහෙම නැතුව plan එකක් නැතුව අපි කරගෙන ගිහිල්ලා මගදී නවත්තලා දාලා පාවිච්චියකට ගන්න බැරි බිල්ඩින්ස් කීයක් තියෙනවද ඔයා පාරෙන් අපිට දැකපො. අනිවාර්යයෙන් හිර වෙලා තියෙන ඒවා තියෙනවා සමහර වෙලාවට. අපේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක සම්පූර්ණයෙන් වතුර යනවා. ආයේ කවදා හරි සල්ලි හොයාගෙන ඇවිල්ලා ඕක කම්ප්ලීට් කරලා බිල්ඩින් එක යූස් කරනවා. එහෙම නැතුව දැන් අපි BOQ එකක් තියෙනවා නම් අපිට පුළුවන් ස්ටේජ් වලට කඩන්න. එක ස්ටේජ් එකක් කරනවා ඊළඟ ස්ටේජ් එකට සල්ලි හම්බ වෙනකම් මේ කරපු ස්ටේජ් එකෙන් අපිට රිටර්න් එකක් තියෙනවා. අපි ඒක යූස් කරනවා. පදිංචි වෙලා හරි ඊට පස්සේ ඒක තමයි හරිම වැදගත්. අපි ගාව උදාහරණ තියෙනවා සෑහෙන අපි ඒ වගේ කරපු දේවල්. ඒ කියන්නේ සමහර කලකට දැන් අපි බලන් ඉන්න කට්ටිය කවුරු හරි දැනට රෙන්ටල් එකට වගේ ඉන්නවා නම් රෙන්ට් එකකට ඉන්න ගෙදර වුණත් ඔයගොල්ලන්ට මුළු ගානම එකපාරට එයා මේ හදන්න යන මුළු ගානම මේ කියලා බලන්න ඕනේ. එයාට පළවෙනි ෆේස් එක විතරක් හදාගෙන එතකොට ඒ රෙන්ට් එක ගෙවන එකෙන් මිදිලා එයාට තමන්ගේ කියලා ගෙදරකට මූව් වෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි plan කරන්න අපි දැනගෙන ඉන්න ඕනේ කොච්චරක් වියදමක් යනවාද කියලා. ස්ටේජ් කඩන්න මොනවද අපිට ඊළඟ ස්ටේජ් එකට දාන්න පුළුවන්. ඉතින් අපි ගාවට එන clientsලාට අපි ඒවට උදව් කරනවා. අපිට අඩු කරන්න පුළුවන් cost අඩු කරන්න පුළුවන් මොනවද? දැන් clientsලා ආසාවට අසීර් ඔළුවට එන ආස දේවල් තියෙනවානේ. ඒ ආස දේවල් හැමදේම කරලා ඩිසයින් එක කරාට අන්තිමේට ওই BOQ එක ආවට පස්සේ තේරුම් ගන්නවා මට මේක අපෝඩ් කරන්න බෑ කියලා. ඒකම කරන්න බෑ කියලා. එතකොට අනවශ්‍ය දේවල් එලිමන්ට්ස් තියෙන්න පුළුවන් අපිට අඩු කරගන්න.
ඒක ඇතුලේ කොස්ට් එක අඩු කරගන්න ඔල්ටර්නේටිව්ස් වලට යන්න වෙනවා. ඉතින් අවසාන රියැලිටි එක ඒකනේ. මොන හරි අපිට අවශ්‍ය වෙන්නේ බිල්ඩින් එක කරන්නනේ. අපේ ආසාවල් තිබ්බ හරි කමක් නෑ. නෑ පළ ඉස්සෙල්ලා අපිට කාමර දෙකක් හදාගෙන පැන්ට්‍රි එකක් හදාගෙන Tamanට ඉන්න පුළුවන් විදියට එකක් හදාගත්තාම ඉතුරු ටික අපිට පස්සේ හදාගන්න පුළුවන් නේ ඊට පස්සේ. ඒක තමයි වැදගත්කම හරියට කොස්ට් ප්ලෑනින් කරන එක. එතකොට කසුම් මම හිතන්නේ අපි සෑහෙන දේවල් ටිකක් කතා කරා. සාමාන්‍යයෙන් මීට අමතරව දැන් අපි කතා කරපු ප්‍රී කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එක වෙන්න පුළුවන් නැත්නම් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ අපි සපෝට් එක ගන්න එක ගැන වෙන්න පුළුවන්. ඊට අමතරව මොන වගේ දේවල්ද සහ කොහොමද ඒක දැනගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය කෙනෙක්? ඊට අමතරව වශයෙන් අපි ප්‍රධාන වශයෙන් අපි මෙතන කතා කරන්නේ අප්‍රූවල් ප්‍රොසෙස් එක සහ අප්‍රූවල් ප්‍රොසෙස් එක කියන්නේ මොකක්ද? ඒ අප්‍රූවල් එකක් අවශ්‍ය වෙන්නේ. COC එක ගැන ඒව ගැන අපි කතා කරේ නැහැ. ඊට අමතරව පාවිච්චි කරන මැටීරියල් ගැන ඒකෙදී මම තව දෙයක් කියන්න කසුන. ඒ කියන්නේ අපි ඊළඟ තව අපි දීර්ඝව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඩොකියුමන්ටේෂන් එක සම්බන්ධව සහ අප්‍රූවල් එක සම්බන්ධව අපේ ඊළඟ සෙෂන් එකකදී. එතෙන්දී අපි ඔයගලන්ට සාමාන්‍යයෙන් ගෙයක් හදනකොට යන අප්‍රූවල් එකේදී මොන වගේ දේවල්ද බලන්න ඕනි කියන එක සම්බන්ධවත් අපි කතා කරනවා. ඔව් කසුන. ඒක සම්බන්ධව ඊළඟට මැටීරියල් ගැන අපි කතා කරන්න ඕනේ. මැටීරියල් එකම දේ කරන්න පුළුවන් ඔල්ටර්නේටිව් මැටීරියල්ස් තියෙනවා. ඒක කොහොමද ඒ වගේ එක එක ගුණාංග ස්ට්‍රෙන්ත් ගැන ඊට පස්සේ හදපු ගෙදරක් දැන්ට ඔල්රෙඩි හදලා ඉවර වෙච්ච ගෙදරක් ගන්න යනකොට යන ප්‍රොසෙස් එක ඉන්ස්පෙක්ෂන් යනවාද? අපි ඉන්ස්පෙක්ෂන් යනවා නම් මොන වගේ ඉන්ස්පෙක්ෂන්ද කරන්න ඕනේ? මොන වගේ ડોකියුමන්ට්ස් අපි කලෙක්ට් කරන්න ඕනේ? කාගේ සහායද ගන්න ඕනේ? කියන දේවල් අපි වැඩිපුර කතා කරන්න ඕනේ. ඒක ඇත්තටම අපි ක්ලාස් එකේ ඉන් ඩීටේල් කතා කරනවා අපේ මොඩියුල් එකට අදාළව. කන්ස්ට්‍රක්ෂන් මොඩියුල් එක ඇතුලේ මේ දේවල් තියෙනවා. මේවා සේරම කතා කරනවා. අපි පැය 4ක විතර සෙෂන් එකක් තමයි මේ බ්‍රීෆ් කරලා පැය භාගයකට ගන්න හදන්නේ. කතා කරේ. හරි. ඉතින් හරිම වැදගත් දේවල් ටිකක් අද කතා වුණා. ගොඩක්ම අවශ්‍ය දේ තමයි ක්ලයන්ට් කෙනෙක් විදිහට ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එකට වැලියු එකක් දෙන්න ප්‍රොෆෙෂනල්ස්ලාට කියලා ඔයාලගේ ඩිසයින් එක කරගන්න ඩිසයින් එකට ලොකු ග්‍රැවිටි එකක් දෙන්න ඕනේ. එතනින් පස්සේ කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යනවා කියන්නේ අර ඩිසයින් එකේ තියෙන දේවල් ෆලෝ කරන එක විතරයි. ඒ කට්ටියට හරියට දෙයක් කරන්න පුළුවන්. හරි ඩිසයින් එකක් තියෙනවා නම් කොන්ට්‍රැක්ටර් වර්ධින්නේ නැහැ. සයිට් එකේ තියෙන අඩුපාඩු අඩුයි, මිස්ටේක්ස් අඩුයි, එතකොට වේස්ටේජ් අඩුයි. කන්ස්ට්‍රක්ෂන් එක යන කොස්ට් එක අපි ප්ලෑන් කරපු බජට් එකට ගිහිල්ලා අන්තිමේට ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට් එකට වර්ත් රිටර්න් එකක් වලට ගන්න පුළුවන්. Thank you so much කසුන් අපිත් එක්ක මේ සෑහෙන මම හිතන්නේ knowledge එකක් අපේ audience එකත් එක්ක share කරා. ඉතින් ඔයාගේ කාල වේලාවත් වෙන් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එකට බොහොම ස්තුතියි. so මම හිතනවා දැන් අද දවසේ මේ කතා කරපු එකෙන් ඔයගලන්ට construction එකට සම්බන්ධව මොන වගේ දේවල්ද pre planning එකේදී pre construction එකේදී මොන වගේ දේවල්ද සහ කොච්චර වැදගත්ද ඒ යොදවන මුදල ගැන බලන්නේ නැතුව ඔයගොල්ලෝ කරන එකෙන් මොන වගේ දේවල්ද මොන වගේ penalties වෙන්න පුළුවන් නැත්නම් construction එක damage වෙන එකකින් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලින් කොහොමද මග අරගන්නේ කියන එක සම්බන්ධව so අපි තව sessions වලින් ඉස්සරහට සම්බන්ධව මම කලින් session එකෙත් කිව්වා වගේ අපි Pro Realtors Academy එක වෙතින් අපි මේක තමයි ප්‍රථම සහ එකම real estate education institute එක වෙන්නේ. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට තව දේවල් තියෙනවා නම් ඔයගොල්ලන්ට දැනගත යුතු සහ ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. එතකොට අපි බලාපොරොත්තු වෙනවා දිගටම ඕගොල්ලොන්ව දැනුවත් කරන්න මොන වගේ දේවල් සම්බන්ධව ද රියල් එස්ටේට් සම්බන්ධව ඔයගොල්ලන්ට දන්නේ නැති හැම ඒරියා එකක් ගැනම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you so much.